අවසරයි. ඔයත් පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක්ද? පැටියාගේ වැඩත් එක්ක ගොඩක් බිසි වෙලාද? එහෙනම් මේ කතාව ඔයාට. ඔයා දන්නවද? ඔයා ළඟ ඉන්න ඔය පුංචි පැටියා පෙරුම් පුරලා ඔයා ළඟට එන්න ඇත්තේ එයාට ඔයා ගොඩක් ආදරේ කරයි. ගොඩක් ආදරෙන් බලාගනි. එයාගේ අම්මා වෙන සුදුසුම කෙනා ඔයා නිසා තමයි ඔයාව තෝරගෙන ඔයාගේ බණ්ඩියට එන්න ඇත්තේ. ඉතින් පුංචි පැටියෙක් ඉන්න අම්මෙක් නම් ඒ මානසිකත්වය ඒ දරුවා එක්ක ගෙවන කාලය අපි හිතන තරම් ලේසි නෑ. සමහර විට ලස්සනට ඉඳපු ඔයාගේ රූපේ දැන් ගොඩක් වෙනස් වෙලා ඇති. ඔයාගේ ලස්සන කොණ්ඩේ ගැලවි යනවා ඇති. ලස්සනට ඉඳපු ඔයා දැන් ටිකක් කැත වෙලා ඇති. හැබැයි හිතන්න ඒත් ඔයාගේ කිරිබීලා ඒ පෝෂණය අරන් ඔයාගේ ඉස්සරහා වැඩෙන ඔය පුංචි පැටියා එයාගේ අතපය ලොකු වෙන්නේ, පුංචි මූණ හැඩ වෙලා කොණ්ඩේ ඇදිලා පිරිපුන් පැටියෙක් වෙන්නේ. ඔයාගේ ලස්සන අරන් උනත් අම්මා කෙනෙක් වුණ ඔයාගේ ආදරෙන්, ඔයාගේ පෝෂණයෙන්, ඔයාගේ ශක්තියෙන් නේද? මේ අහන්නකෝ මම පොඩි කතාවක් කියන්නම්. අපි පුංචි පැටියෙක් මේ ලෝකෙට ගේන්නේ එයාට කිසිම හානියක් නොකර එයාව මේ ලෝකෙට හොඳ පුරවැසියෙක් විදිහට දායාද කරන්න. ඉතින් මේ පුංචි පැටියාගේ වගකීම ඔයා සතුයි. ඒ තමයි අම්මා. ඉතින් අපිට දැන් මොන දේ වුණත් ඉවසීමෙන් මේ පැටියා ලොකු කර ගන්නම වෙනවා. ඒ නිසා ආදරණීය අම්මේ ඔයාගේ හිත ශක්තිමත් කරගන්න. පුංචි පැටියාගේ සියලු දේ ඔයා අතින්ම කරන්න. මොකද මේ ගෙවෙන කිසිම මොහොතක් ආපස්සට නම් ආයේ ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි අද දවසේ කොච්චර කටුක වුණත් වෙහෙස කර වුණත් දවසක් ඒවි ඒ කැපකිරීම දිහා බලලා ඔයාට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.